පවතින ඉන්ධන සපයා ගැනීමේ ගැටලුව සැලකිල්ලට ගනිමින් ඊට මුහුණ දීම සඳහා සෑම සතියකම බදාදා දිනය නිවාඩු ලබා දීමට රජය විසින් තීරණය කර තිබෙනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා මේ බව ප්‍රකාශ කර සිටියා. අධිකරණ සේවා, පාසල් සහ විශ්වවිද්‍යාල ඇතුළු සියලුම රජයේ කාර්යාල මෙම විශේෂ නිවාඩුවට ඇතුළත්. එමෙන්ම අනෙකුත් වැඩ කරන සතියේ දින 4ේදීද කොපමණ සේවකීන් ප්‍රමාණයක් සේවා ස්ථානයට ගෙන්වා ගැනීමට අවශ්‍යද යන සම්බන්ධයෙන් අවශ්‍ය තීරණය ගැනීම සම්බන්ධව රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට අවසර ලබා දී ඇති බවද ඒ මහතා පවසා සිටියා. එමෙන්ම සියලුම රාජ්‍ය උත්සවද නැවත දැනුම් දෙනතුරු අත්හිටවනු ලබන අතර පෞද්ගලික අංශයෙන්ද නැවත දැනුම් දෙනතුරු සෑම බදාදා දිනක්ම නිවාඩු දිනයක් ලෙසට ප්‍රකාශයට පත් කරන ලෙස අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල්වරයා ඉල්ලා සිටියා. එමෙන්ම අවශ්‍ය පරිදි සූම් තාක්ෂණය ඔස්සේ විශ්වවිද්‍යාලවල දේශන කටයුතු කිරීමට අවසර ලබා දී තිබෙනවා. කෙසේ නමුත් සෞඛ්‍ය, වරාය, ජල සම්පාදන, බලශක්ති සහ රේගු යන රාජ්‍ය ආයතන මෙම විශේෂ නිවාඩුවට ඇතුළත් නොවන බව සඳහන්.